මම ප්‍රෙෂර් වෙලා ඉන්නේ බං. ඒකට ඉතින් කරන්න තියෙන එකම දේ සර් අරංගනාව එළියට ගන්න එකනේ. මේ අහකින්න මට බයින්නේ යකෝ යකෝ කක. ඉතින් එළියට ගන්න විදියක් නැතුවනේ බං මේ ඉන්නේ. ඊරණ ගන්න ඕනේ. ඉතින් මොන හත්තිලවකටද එයාව මෙහෙ ගෙන්න ගන්නේ? නෑ මං ගෙන්න ගත්තේ නෑ. මෙහෙන් පණිවිඩයක් කියලා තිබ්බ කෙල්ලව එවන්න කියලා. කරුමෙට පණිවිඩය ආවා. මට ඒක ආරංචිලා මං දුවගෙන ආයි මං ආයෙ නැත්තම් එහෙන් පට්ට පරිප්පුවක් වෙන්නේ. මේ සර් දැන් කවුද සර්ලා නාගත්ත කතාව ලොකු සර්ට කියලා තියෙන්නේ? මං හිතන්නේ කෙල්ලගේ තාත්තා. නෑ හොර ඇවිල්ලා මාත් එක්ක කතා කරපු දවසේ මං දැනගත්තා ගින්න දෙයි කියලා ඔය වෙරේ. දැන් ඉතින් ඌව ගැන හිතලා වැඩක් නැහැ. ඔය ගෑණිව එළියට ගන්න විදියක් ගැන බලන්න ඕනේ. නැත්තම් ඔය ගෑණි කියන්න එපා යකෝ. එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ ඔක්කොම මම පැත්තකින් තියලා එයාට ගරු නම් බූ දීලා කතා කරන්න ඕනේ විදියක් හිතන්නම්. ඔබ වහන්සේගේ බිසවුන් වහන්සේ පිය රජුරෝ මුණ ගැසී ඇත. තව ටික වෙලාවක් ගියොත් ඔබ වහන්සේගේ බිසවුන් වහන්සේ පුරෝහිතත් සමග අයථා සම්බන්ධතාවයක් තියෙනවා කියලා පිය රජුරෝ දැනගනි. එහෙම වුණොත් කියලා වෙයි. කම් බීලු කරන්න එපා වංජිත මේ ප්‍රශ්නෙක වැටලා ඉන්න වෙලාවේ බීලුවට ගන්න එපා හැමදේම. පොඩ්ඩක් හිතපන්කෝ කොහොමද කෙල්ල වෙලෙට ගන්න කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. එයාව මේ එළියට ගන්න ඕනේ ක්‍රම ටිකක් මම මේ සාක්කුවේ දාගෙන ආවා. අනේ වැටිලාද කොහෙද? හෙලෝ සර් ජනත් කියලා මහත්මයෙක් ලයින් එකේ ඉන්නවා. දාන්නද? හලෝ මේ ෆොන්සේක මහත්තයා. අනේ මේ පොඩි කරදරයක් වුණා. මම මේ කතා කරනවා කියලා දුවට අඟවන්න එපා. මොකද්ද ප්‍රශ්නේ? අපේ මේ නෝනාට පොඩි අසනීපයක් වුණා මේ ෆොන්සේක මහත්තයා. මේ දුව ඒ ගැන දන්නේ නැහැ. මේ දුවගේ වැඩි ඉවරද දන්නේ නැහැ නේද?